අවුරුද්ද ගැන කියන්න ඕන. අවුරුද්දේ දැන් ඔයගොල්ලෝ Facebook ඉන්නවා, WhatsApp වල ඉන්නවා, ස්ටේටස් දානවා, ආතල් කරනවා. නොනගතේ වෙලාවේ කාලා දැන් නම් මේ වැඩල්ලන්න දෙන්නේ අපි කාලා ඉන්නේ එහෙම කියලා හින්න පම්පෝරිත් දානවා. කට්ටිය මම දැකලා තියෙනවානේ. මේ පන්ති යන තාම දන්නේ නැහැ මේ අවුරුද්ද තමයි බලන්න වෙන්නේ. ඒක ලොකුද ළමයි එතකොට එහෙම. එහෙම නිකන් නොනගතේ වෙලාව කණ එක එහෙම ලොකු වැඩක්ද? නෑ මං කියන්නේ මේ අවුරුද්දේ එහෙම කරන්න එපා. මම මේ මට තේරෙන කාලේ ඉඳන් මං කරන දේවල් ටික මේ කියන්නේ. මෙතන අවුරුද්ද සමරන උන් ඇති සමරන්න නැති උන් ඇති සාමාන්‍ය වෙන ජාතීන් වල කට්ටිය සමරන්නේ නැහැ. හැබැයි සිංහල සහ හින්දු සමරනවානේ. එතකොට මේ ඔය හැමදේටම සයන්ස් එකක් එක්ක තමයි ඔය සිරිත් විරිත් ටික හැදිලා තියෙන්නේ. හරිද? සයන්ස් එකක් එක්ක තමයි සිරිත් විරිත් ටික හැදිලා තියෙන්නේ එඩිට් කරන්න. මොකක් හරි ඔයගේ ජීවිතේ දශමයක් හරි හොඳ පැත්තට යාවි. හරිද? ඇයි අපි මේ නොනගතය කියලා එකක් තියෙන්නේ? නොනගතය කියලා කියන්නේ පුතා මේ නැකත කියන එක එකතු වෙලා තමයි නොනගතය කියන එක හැදිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියලා කියන්නේ ඔය අවුරුද්දක් ගෙවෙනවා ඉලිප්සාකාර ගමන් මාර්ගයක පෘථුවියේ සූර්යයා වටා ගමන් කරනවා. අර ඉඳපු තැනටම ආපු එක තමයි ඔය අලුත් අවුරුද්දක් ගෙවෙනවා කියලා සිංහල මේ සංස්කෘතියත් එක්ක ඔක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය මේ සංක්‍රාන්තිය වෙන වෙලාවේ කිසිම තරු රටාවකට නැති හිස් වෙලාවක් හැදෙනවා. නැකතක් නෑ ඒ වෙලාවේ. වෙලාවක් නෑ. අන්න ඒ වෙලාව තමයි නොනගතය කියලා හදාගෙන තියෙන්නේ. ඒ වෙලාව ගොඩක් නරකයි කියලා මිනිස්සු කියනවා. ජ්‍යොතිර්වේදියෝ එහෙම කියනවා ගොඩක් නරකයි කියලා. ඒක නිසා තමයි ඒ වෙලාවේ මිනිස්සු පන්සලකට ගිහිල්ලා ආගමත් දහමත් සිහි කරගෙන නරක දෙයක් නොවෙන්න හොඳ දේවල් කරන්න. හරිද? ඒක නිසා ඒ වෙලාවට පන්සලට යන්න. හරිද? දැන් මම දකින විදිහට වෙන ජාතීන් වල කට්ටිය මුස්ලිම් ළමයි, හින්දු ළමයි, එහෙම නැත්නම් කතෝලික ළමයි, ක්‍රිස්තියානි ළමයි ආගමත් එක්ක ඉන්නවා අපේ උන් අඩුයි. ඒ නිසා ඒ වෙලාවට යන්න. ඊට පස්සේ නොනගත වෙලාව අපි කෑම කන්නේ නැහනේ. ඒ කෑම කන්නේ නැත්te කෑම විස වෙන්න පුළුවන්. ඔහොම කියලා හිතනවා. හරිද? ඒක නිසා. එතකොට ඒ වෙලාවේ කන්න එපා. ඔය කන්න නැතුව ඉන්න එකේ හොඳ වාසියක් තියෙනවා. එකක් තමයි මේ පිළිකාකාරක සෛල වගේ දේවල් තියෙනවා නම් ඔයාගේ ඇඟේ ඔය බඩගින්න ඉඳීම මගින් ඔයාගේ බඩගින්න විසින් පිළිකාකාරක සෛල භක්ෂණය කරනවා කියලා කියනවා. එතකොට පැය ගාණක් නිරාහාර වෙන්න එක වතුරවත් නොබී ඉන්න පුළුවන් නම් ඔයාගේ ඇඟට හොඳයි ඇත්තටම. හරිද? මම මේ කියන එක කරලා බලන්න ඔයාට තේරෙයි ඔයාගේ ජීවිතේ ඇඟ ඇතුලේ වෙනසක්. හරිද? ඊට පස්සේ වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අපි මොකද්ද කරන්නේ? නැකත ලැබුව ගමන් මුලින්ම කාගෙන යනවා ළමයි. නෑ. ඉතින් අපි වැඩ අල්ලන්න ඕන. ඒක හැදිලා තියෙන සිංහල සංස්කෘතියේ ඇඟ හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. වැඩ අල්ලලා වැඩ කරලා ඒකෙන් හැම්බෙන සල්ලි තමයි අපි ගනුදෙනු කරන්නේ. අපේ ලයිෆ් සයිකල් එක එහෙමනේ යන්නේ. වැඩ කරාට පස්සේ සල්ලි හම්බෙන්නේ. ඊට පස්සේ ගනුදෙනු කරනවා. ඒ සල්ලි වලින් තමයි අපි ආහාර අනුභවය කියන එක කරන්නේ. ඊට පස්සේ අර නොනගතේ ඉඳලා ওই වැඩ ටික කරලා ආහාර අනුභවය කරනකොට පුළුවන් නම් මේක try කරලා බලන්න. ඔයාලා ජීවිතේ කන රසම කෑම වෙයි මේක. බඩගින්න ඉඳියා වතුරවත් නොබී ඉඳියා. මට මතක් වෙනවා මගේ කෑම එක. ආයි මේ අවුරුද්දේ කනකන් ඉන්න වෙනවනේ. කිරිබත් ලුණු මිරිස් එහෙම නැත්නම් කට්ට සම්බල් සමග චිකන් කරි එකක් කාලා බලන්න. ඔය චිකන් කරි එක මම හදාගත්ත එක. ඒක සිංහල සංස්කෘතියේ නෑ. හරිද? මේක රසයි කියලා මං කියන්නේ. හරිද? චිකන් ග්‍රේවි ටිකක් දාගෙන කට්ට සම්බලක් එක්ක අර බඩගින්න ඉඳලා ඕක කාලා බලන්න ජීවිතේ කන රසම කෑමක වෙනවා. හරිද? රසම කෑමක වෙනවා. හරිද? චිකන් කන්න නැත්නම් මාළු ඇඹුල් තියල් එහෙම මොකක් හරි අර ඒ කරි එකක් නැත්නම් පොලොස් ඒ වගේ දෙයක් එක කාලා බලන්න පට රහ වෙනවා. ඊට පස්සේ මොනවද බං? ඔහොම තියෙනවා. ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියලා එකක් තියෙනවා. ලිඳත් එක්ක ගනුදෙනු කිරීමෙන් සිද්ධ වෙන්නේ ඉස්සර ඔකට දාලා තියෙනවා අඟුරු කෑල්ලක් සහ රිදී කාසියක්. අඟුරු වලට සහ රිදී කාසියට පුළුවන් අහිතකර බැරලෝහ ඒ වගේ දේවල් වලින් ලිඳ පිරිසිදු කරන්න. ලිඳ පිරිසිදු කිරීම තමයි එකෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ මිනිස්සුන්ට ওই දොදොල් කැව් මොනවා කෑවත් වැඩ කමක් නෑ බං. උන් මහන්සලා වැඩ කරනවනේ. දැන් ඉතින් එහෙම නෑ. ගොඩාක් කන්න යන්නත් එපා තෙල් කෑම. පිම්පල් දාලා මූණ තෙල් හට්ටියක් වගේ වේවි. සෝරි. ඊට පස්සේ අපි ඔය මේ
නෑගම් යාම ඒ හැමදේකම අලුත් දේවල් තියෙනවා. ඉතින් නෑගම් යාම කියන්නේ අපි පරණ තරහ මරහවල් අමතක කරලා අලුත් වෙනවා. ලෝකයේම අලුත් වෙනකොට කැලෙන්ඩරෙත් අලුත් වෙනකොට සිංහල මිනිස්සුත් අලුත් වෙනවා. තරහ මරහවල් අමතක කරනවා. මේ ඊට පස්සේ හිස තෙල් ගානකින් වෙන්නේ අපේ තියෙන අපි අර තෙල් කෑම කාලා එහෙම පොඩ්ඩක් ඇඟ අවුල් වෙලා තියෙන ওই කාලේ වෙනකොට එතකොට අර හිසට සහනයක් සහ ඇඟට සහනයක් තමයි ඔය හිස තෙල් ගාලා නාලා බලන්න පට්ට සනීපයි නිින්ද යනවා කට කපලා නිින්ද යනවා කට කපලා ඔය ටික කරන්න හරියට ඕකෙන් හැදෙනවා ඩිසිප්ලින් එකක්. ඒ ඩිසිප්ලින් එක ඔයාට පාර පෙන්නාවි අධ්‍යාපනික වශයෙන් උත් ඉස්සරහට යන්න. හරිද? අනිත් එක තමයි ඔය සිංහල සංස්කෘතිය මාර ලස්සනට හැදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර අවුරුදු කාලෙට තමයි පුතා ඔය අංගම් පොර මල්ලව පොර ඒව මේව අවුරුදු ක්‍රීඩා ඒවත් එක්ක කෙල්ල කොල්ලෝ ආකර්ෂණය වෙන්නේ ওই කාලේ. දැන් අපි බං නිකන් නිකමෙට්ට කවුරුත් කැමති වෙන්නේ නැහනේ. පොරක් කියලා පෙන්වන්නේ ඔය අවුරුදු ක්‍රීඩාත් එක්ක තමයි. හරිද? අවුරුදු ක්‍රීඩාත් එක්ක තමයි පොරක් කියලා පෙන්වන්නේ. ඊට පස්සේ තමයි පුතා සාමාන්‍යයෙන් නැකත් හැදිලා තියෙන්නේ. මංගල නැකත් තියෙන්නේ ඔය මැයි ජුනි මාසවල. බලන්න වෙඩින් තියෙනවා ඒ කාලේ අම්මට සිරි වෙන්න. සිංහල සංස්කෘතිය හැදලා තියෙන අර විදියට සෙට් වෙච්චුම් ඊළඟ මාසවල සඳවදිනවා. හරිද? එහෙම කියලා ඔයාලා ඒක කරන්න එපා. ඒක වෙන්නේ නැහැනේ. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ වුණාට අර ඒ සංස්කෘතිය හැදලා තියෙන්නේ මේ විදියට ලස්සනට හැදලා තියෙනවා. ඉස්සර මිනිස්සු හැමදේම කරලා තියෙන හේතුවක් අතෝ දැන්. බුලත් කොලේ අපි කනකොට උඩ නැට්ටයි යටයි කඩලා කනවා. දැකලා තියෙනවද? බුලත් කනකොට බුලත් කන කට්ටිය යටයි උඩයි කඩලා කනවා. මිනිස්සු කියනවා මේක නාගලෝකේ ඉඳන් ආවේ බුලත් මේක මේ ඒක නිසා නයි විස තියෙනවා මේ උඩයි යටයි මේ ඒක නිසා තමයි ඔය කඩලා කන්නේ කියලා නෑ. එහෙම මිනිස්සු එකක් හදාගෙන තියෙනවා. හැබැයි ඒ කඩලා කන එක හොඳයි. ඒකට හේතුව තමයි දූවිලි රැඳෙනවා විස බීජ රැඳෙනවා ඔය උඩයි යටයි. ඒක නිසා තමයි මිනිස්සු එක්ක කඩලා ගන්න. හරිද? ඒ වගේ සිංහල මිනිස්සු ඒ කාලේ නොදැනුවත්ව කරලා තියෙන ඒවා හැමදේම හරි ළමයි. හරිද? ඒක නිසා අපේ සංස්කෘතියට අපේ තියෙන සભ્યත්වයට ඒවට ගහන්න යන්න එපා. මේව විනාශ කරගන්න එපා. ඒව එහෙම තමයි.